මේ ඉන්නේ මිනුක. මේම hina වෙලා හිටියට විනාඩි 10ට කලින් මූවේ පිටිපස්සේ තියෙන රේල් පාරට බෙල්ල තිබ්බා. හැබැයි බෙල්ල පිච්චුනේ ඉඳා මිනිහා එක අතහැරියා. මුහුද ගිලින්න හැදුවා, වාහනයකට හැප්පෙන්න හැදුවා, බෙල්ල වැල දාගන්න හැදුවා. හැබැයි එකක්වත් මිනිහට හරි ගියේ නෑ. ඉතින් මිනුකු මෙහෙම මෝඩය වගේ ඉන්නේ බැංකුවේ ඍණ 1500ක බැලන්ස් එකකුයි අවුරුදු 3ක් පාවිච්චි කරපු පාට ගියපු සෙරප්පු දෙකකුයි විතරක් සන්තකේ තියාගෙන. ට්‍රයි එක දීලා දැන් මිනිහා ට්‍රයි එක දෙන්නේ උඩකින් පනින්න තැනක් හොයාගන්න. කළුතර ඉතින් උසතෙන් ඕන තරම් තියෙනවා. හැබැයි ඉතින් යන්න පුළුවන් තරක් වෙන්නත් එපේ. ඊට පස්සේ ඔයගේ පොලිසි ගාඩ රින් කරනවා මරනකොට අන්තයි. මොකද මං කිව්වේ? මෙන්න තන මේ බිල්ඩින් එක දැක්ක ගාම මිනුක දුවන් ගියා. කොහමද ගියේ? දුවන්. ඔව් ඔයගලන්ට පේන විදිහටම දිව්වා. ගිහිල්ලා ඉතාමත් සන්තෝෂෙන් පනින්න try එක දෙද්දිම මල්ලි මේ ඔයගේ සෙරප්පුව පල්ලයි දාලා ඇවිල්ලා. මොකද ඔය කරන්නේ? නොත දුව කරන්න බෑනේ. මගේ සෙරප්පුව? ඔව්මයි මගේ සෙරප්පුව තමයි කොහෙද 100ක් තිබ්බේ නේද? දුවන් එනකොට. කවුද මල්ලි දැන් සෙරප්පු දාන්නේ පල්ලෙහා සපත්තු සෙල් එකකුත් තියෙනවා. යකෝ මේ අඩි දෙකක් තුස නැති ලොන්ත පොලොස් හාල් පාරු බීමැස්ස කියන කතාව බලපන්. ඇත්තක් නැත්තේ නෑ. සෙරප්පු ගණන් ගන්න නෑ කියනම කතාවක්. ඉතින් ඔන්න ඔය විදියට උස නැති බීමැස්සයි ඍණ 1500 බැංක් බැලන්ස් එකක් තියෙන මිනුකයි සපත්තු ගන්න ගියා. හැබැයි සේල් එකට ඇතුල් වුණා විතරයි. අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්ලේ නන්ද කළු කුණු මුත්ත පුතන් පීත ලැබ දෙවි හතර වරන් නන්දේ කළු කුණු මුත්ත පුතන් පීත ලැබ දෙවි හතර වරන් සූර්ය මංගල්ලේ මේ උන්නස් ගිරිය වගේ විමානට තියෙන සේල් එක ඇස්සේ සපත්තු බැලුවා අන්තිමට සපත්තු ගන්න ආපු මිනුකට බෑග් සෙරප්පු බෙල්ට් මේ ඔක්කොම අරගෙන හිතුණා. හැබැයි බෑග් බැලන්ස් 1500 සූර්ය මංගල්ලේ මොනගතේ නැවතුනේ අනිකේ වැඩ ආරම්භන්නේ එල්ලනේ කොල්ලනේ පදිමෝන් ජිල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්ලේ නන්ද කළු කුණු මුත්ත පුතන් පීත ලැබ දෙවි හතර වරන් මිෂන් සක්සස්. මෙහෙමයි දැන් ඔතනදී මිනුකට මෙයා ඉතර වෙලා ඇත්තටම ඕන කරලා තියෙන්නේ මැරෙන්න නෙමෙයි සපත්තු දෙයක් ගන්න. ඉතින් මිනුක නොමිලේ සපත්තු දෙයක් අරගෙන ඊට පස්සේ එතනින් යනවා. ඊට පස්සේ වීඩියෝ එක ඉවරයි. ඇත්තටම මට වීඩියෝ එකේ ඇත්තටම කියන්න ඕනේ මිනුකන මේ මෝඩ අරු මෝඩ කියලා. ඉතින් ඇත්තටම එච්චර තමයි ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ. මේ ඉතින් බලපුව ඔයගලන්ට පුස්සර නැහැ. ජය වේවා. එනම් බයි උඹා.